Hello everyone, good evening. ඉතින් ඔයාලා හැමෝටම කොහොමද? Happy Easter. ඉතින් අද Easter දවසේ අපි ලංකාවේ business partnersලා 6 දෙනෙක් එකතු වෙලා අපි කතා කරන්නේ මේ business එක ගැන. ඉතින් ඒක තමයි මේකේ beauty එක. ඔයාට කොහේ හිටියත් කොයි වෙලාවක වුණත් මේ business එකේ වැඩ කරන්න පුළුවන්. Easter කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති නම් ඔයාට පුළුවන් මේ business එකේ වැඩ ටික කරගන්න. ඉතින් අපි හැමෝටම අද නිවාඩු දවසේ ඒකින්ද අපි 6 දෙනෙක් අද එකතු වුණා මේ business එක ගැන කතා කරලා ඔයාලට කියලා දෙන්න මේ අපි කරන business එක මොකක්ද කියලා. ඉතින් මගේ නම සරසි. මම ඉන්නේ UK වල research nurse කෙනෙක් විදිහට වැඩ කරනවා. මම UK වල අවුරුදු 7කට ලං වෙන්න වෙනවා. ඉතින් මේ අවුරුදු 7 පුරාම මම මේ business එක පටන් ගන්න කලින් මුල් කාලේ paycheck to paycheck තමයි ජීවත් වුනේ. research nurse කෙනෙක් විදිහට මට nurse කෙනෙක් විදිහට හොඳ salary එකක් හම්බ වෙනවා තමයි. ඒ වුණත් UK ඉන්න කෙනෙක් නම් දන්නවා කොහොමද tax වලට කැපිලා bills වලට කැපිලා එනකොට අතට කොච්චරක් ගාණක් එනවද කියලා. ඉතින් ඒක නිසා තමයි මම online business එකක් මම ඇත්තටම work from home business එකක් job එකක් තමයි මුලින්ම හොයලා බැලුවේ. හැබැයි එහෙම හොයලා බලද්දී මට මේ business opportunity ගැන දැනගන්න හම්බුණා advertisement එකක් කරහා. එහෙම පටන් අරගෙන මම දැන් මේ business එක successfully අවුරුදු දෙකකට ලං වෙන්න කරගෙන යනවා. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ අපි අයි මෙහෙම business එකක් පටන් ගත්තේ. මෙහෙම side hustle එකක් online business එකක් පටන් ගත්තේ අපි අපේ family life එකත් ගත කරන ගමන් ඇයි මෙහෙම එකක් පටන් ගත්තේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මගේ strong reason එක තමයි මට ඉන්න අවුරුදු 5කට ලං වෙන පුතේ. එයාට මට ඕන කරන විදිහේ ජීවිතයක් ලබලා දෙන්න මම නර්සින් සැලරි එකෙන් මට ඒක කවදාවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මගේ අම්මයි තාත්තයි ලංකාවේ ඉන්නේ දෙන්නත් වයසට යනවා. ඉතින් මට මම මුලදී අම්මලට සල්ලි යවුවා ගෙදරට. එනත් බබා හම්බුනාට පස්සේ මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් මට ඒකට හරිම අප්සෙට්. මොකද බබා හම්බුනාට පස්සේ මේ UK වල මාර විදිහට දේවල් හරිම ගණන්. බේබි ප්‍රොඩක්ට්ස් හරිම එක්ස්පෙන්සිව්. ඉතින් ඒව ටික කරගෙන යද්දී මට අම්මලට සල්ලි යවන්න බැරි වුණා. ඉතින් ඒ අස්සේ මම එක්ස්ට්‍රා ෂිෆ්ට්ස් කරනවා. එක්ස්ට්‍රා ෂිෆ්ට්ස් කරද්දී මට බබාගේ මයිල්ස්ටෝන් මිස් වෙනවා. එතකොට එයාගේ පොඩි දේවල් මට ගොඩක් මිස් වුණා. ඉතින් ඒ දේවල් කරගෙන යද්දී මට හිතුණා ආයි මෙහෙම ඒ මුල අවුරුදු 5 මේ බිස්නස් එක පටන් ගන්න කලින් මෙහෙම තව අවුරුදු 5ක් ගියත් 10ක් ගියත් මම වෙනස් වුනේ නැත්තම් මම ඒ විදිහටම තමයි ජීවත් වෙන්නේ. කොටිම කිව්වොත් මම ප්‍රොමෝෂන් එකකුත් ගත්තා මගේ ජොබ් එකේ. දැනම මේ ප්‍රොමෝෂන් එකෙන් මාව තව ස්ට්‍රෙස් වෙනවා කියලා. මොකද මෙහි නර්සින් හරිම ස්ට්‍රෙස්ෆුල්. ඔයා ප්‍රොමෝෂන් එනවා කියන්නේ ප්‍රොමෝෂන් ගන්නවා කියන්නේ ඔයාට තව රෙස්පොන්සිබිලිටිස් වැඩි. මම වැඩ කරපු වෝඩ් එක මම ඉන්න හොස්පිටල් එකේ තියෙන විශාලම වෝඩ් එකක්. ලොකු බෙඩ්ස් 52ක වෝඩ් එකක්. ඒ වෝඩ් එකම එකපාර රන් කරනවා කියන්නේ shift in charge කෙනෙක් විදිහට ගොඩම ස්ට්‍රෙස්ෆුල්. ඉතින් එහෙම දැනම මම දැන වලේ වටනවා කියන්නේ ඒ වගේ දැනම ප්‍රොමෝෂන් එකක් ගත්තා. මොකද මට මගේ සැලරි එක වැඩි කරගන්න ඕන හින්දා. හැබැයි ඒකෙන් මගේ හෙල්ත් ඉෂුස් උත් ආව පස්සේ ටිකක් කාලයක් යද්දී. ඉතින් ඔහොම දිගටම ගියොත් මට මගේ බබාවත් නැති වෙනවා. එයාගේ මයිල්ස්ටෝන් මිස් වෙලා එයා මගෙන් ඈත් වෙනවා. ඒතකොට මගේ හෙල්ත් එක එන්න පිරිහෙනවා. ඊට පස්සේ මට ලංකාවේ නම් වලට සලකන්න වෙන්නේ. මේ සේරම දේවල් නිසා මම හිතුවා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මොකක් හරි කරන්න ඕන කියලා. වෙනසක් වෙන්න ඕන කියලා. එහෙම හිතලා තමයි මම ඔන්ලයින් බිස්නස් ගැන හොයලා බලද්දි මේ ඩිජිටල් මාකටිං බිස්නස් එක මට හොයාගන්න පුළුවන් උනේ. මේක සෝෂල් මීඩියා මාකටිං බිස්නස් එකක්. අපි මොකද්ද බිස්නස් එක කියලා තව ටිකකින් කතා කරමු. ඉතින් මම දැන් කැමතියි මගේ අනිත් බිස්නස් පාර්ට්නර්ස් ලාගෙන් දැනගන්න ඇයි ඔයාලා මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න හේතුව මොකද්ද හේතුව කියලා. මොකද අපි හැමෝටම එක රීසන්ස් තියෙනවා මේ බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් මම යනවා මුලින්ම ડોක්ටර් මනෝට thank you ડોක්ටර් මනෝ අද ආවට join වුණාට අපිත් එක්ක. මට කියන්න ඔයාගෙන පොඩි හැඳින්වීමක් කරලා ඇයි ඔයා මේ වගේ බිස්නස් එකක් පටන් ගත්තේ. මොකද ඔයා ડોක්ටර් කෙනෙක් හැමෝගෙම වගේ හැමෝම මේ ප්‍රශ්න අහනවා ඇති. ඔයාට හොඳ සැලරි එකක් හම්බ වෙනවා ડોක්ටර් කෙනෙක් විදිහට දැන් කන්සල්ටන්ට් කෙනෙක්. ඇයි මෙහෙම බිස්නස් එකක් පටන් ගත්තේ? සරසි thank you. ඔයා කියපු ප්‍රශ්නේ තමයි මට ඇත්තටම නිතරම එන ප්‍රශ්නේ සහ නිකන් ඒක සමහරවිට ක්‍රිටිසිසම් එකක් විදියටත් එනවා. ડોක්ටර් කෙනෙක් කියලා මොකටද මෙහෙම එකක් කරන්නේ? ඇයි එහෙම කරන්නේ කියලා අහනවා. ඉතින් ඒක ඒ ප්‍රශ්නේ සාධාරණයි. ඒ වුණාට දැන් මම සරසි කිව්වා වගේ මම කිව්වොත් මම ડોක්ටර් කෙනෙක් මගේ ජොබ් එකට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. මට සැලරි එකක් තියෙනවා. මම මනෝ මම පොඩ්ඩක් මං ගැන ඉස්සෙල්ලම කියලා ඉන්නම්කෝ. මම මනෝ මම ලංකාවේ ක්වොලිෆයිඩ් වෙලා ඊට පස්සේ UK මයිග්‍රේට් කළා. දැන් UK වල ජීවත් වෙන්නේ මගේ පවුලත් එක්ක මගේ හස්බන්ඩ් සහ මගේ ටීනේජ් දරුවෝ දෙන්නෙක් සමග තමයි මම ජීවත් වෙන්නේ. මම කන්සල්ටන්ට් කෙනෙක් විදිහට මෙහි වැඩ කරනවා. මම දැනට ෆුල් ටයිම් වැඩ කරනවා. ඒ අතරේම මම දැන් මේ ඔන්ලයින් බිස්නස් එක පටන් අරගෙන අවුරුදු 1කමාරක් විතර වෙනවා.
එතකොට අර කිව්වා වගේ මගේ ජොබ් එක හොඳයි. මම ඇත්තටම පැෂනෙට් මගේ ජොබ් එක ගැන. මම ඒකට හරි ආසාවෙන් කරන්නේ. ඒ වගේම ඒකේ මට හොඳ සැලරි එකක් තියෙනවා. මට ඕනම රටකට යන්න පුළුවන් හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් එකක්. ඒ මොනවා වුණත් දැන් ඒ ලයිෆ් ස්ටේටස් සහ ඒ සැලරි එක මගේ තියෙන්නේ මම දිගටම වැඩ කළොත් තමයි. මම වැඩ කරන එක නැවැත්තුවොත් මට මොකක් හරි වෙලා වැඩ කරන එක නවත්තන්න වුණොත් මගේ ඒ ලයිෆ් එකවත් ඔය කියන ලක්ෂරි එකවත් නැහැ ඉතින්. ඒක මොකද අපිට එහෙම ප්ලෑන් එකක් නැහැනේ. අපිට ලයිෆ් ඉන්ෂුරන්ස් අරමේව තියෙන්න පුළුවන්. ඒ වුණාට කවදාවත් ඒ කිසිම එකකින් ඒව කම්පන්සේට් වෙන්නේ නැහැ. එතකොට මගේ ලයිෆ් එක සහ මගේ දරුවන්ගේ මගේ ෆැමිලි එකේ මේ ලයිෆ් එක මේ විදිහට තියාගන්න නම් ඒ කියන්නේ මම මේ විදිහට 9 to 5 තව ඉතින් අවුරුදු ඒ කියන්නේ මගේ අවුරුදු 65 රිටයර් වෙනකම් වැඩ කරන්න ඕනේ. ඒ වගේම ડોක්ටර්ස්ලා උනත් කී දෙනෙක් අවුරුදු 65න් රිටයර් වෙලා ආවිලා ආයි කොන්ට්‍රැක්ට් බේසිස් වැඩ කරනවද? ඇයි ඒ? ඉතින් ඒගොල්ලන් ඔය දැන් අපි ඇත්තටම හිතලා බැලුවොත් අපි වැඩ කරන තාක්කල් අපේ ලයිෆ් එක හොඳයි තමයි. හැබැයි ඒක කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ වගේම දැන් මොකක් හරි හේතුවක් නිසා අපිට වැඩ කරන එක අඩු කරන්න ඕන වුණත් අපිට ඒත් අර ලයිෆ් ස්ටේටස් එක තියාගන්න විදියක් ඇත්තෙම නැහැ. අපි හිතනවා අපිට පුළුවන් වෙයි. ගොඩ දෙනෙක් හිතනවා ડોක්ටර්ස්ලා හරි වුණාම මම දන්නවනේ ડોක්ටර්ස්ලාත් එහෙම හිතනවා. මොන හරි එක්ස්ට්‍රා එක්ස්ට්‍රා ප්‍රොපර්ටිස් අරගෙන ඒ වගේ මොන ඉමන්ස් සේවිංග්ස් කරලා ඒක කරන්න පුළුවන් කියලා. ඒ වුණාට ඔය කියන විදියට කවදාවත් සේව් කරන්නවත් ඔය විදියට කියන විදියට සැලරි එක කම්පන්සේට් කරන්න පුළුවන් තරම් ප්‍රොපර්ටිස් ගන්නවත් කාටවත් බෑ. මොකද අපේ ආදායම වගේම වියදමත් එන්නෙන් වැඩි වෙනවනේ. ඒ දෙකම එක විදියට ප්‍රොපෝෂනට්ලි වැඩි වෙනවා. ඉතින් කවදාවත් ඔය කියන දෙකේ ඒ කියන්නේ අර ඩිෆරන්ස් එක ඒ විදියට වෙනස් වෙන්නේ නැහැ ඔය කියන ලක්ෂරි ලයිෆ් එකට යන. ඉතින් ඒ නිසා අන්තිමට එන්ඩ් අප් වෙන්නේ හැම ඩොක්ටර්ම රිටයර් වෙනකනුත් වැඩ කළා. ඊට පස්සෙත් පුළුවන් නම් කොන්ට්‍රැක්ට් බේසිස් වැඩ කරනවා ළමයි සෙටල් වෙනකම්. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔයින් එහා දෙයක් හිතන්න පුරුදු වෙලා නැහැ අපි. මොකද ප්‍රධානම හේතුව තමයි එහෙම ඔප්ෂන්ස් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. දැන් මම ආවෙත් මේ බිස්නස් එකට අහම්බෙන්. හැබැයි මම හැමදාම මමත් ඒ වගේම හිතුවා ඉතින් plan B එකක් තියෙනවා නම් හොඳයි. මේට වැඩි ස්ටැබිලිටි එකක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඔය අර කියපු ඔප්ෂන්ස් හරින්න මමත් වෙන එකක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මං අහම්බෙන් මේ ඔපචුනිටි එක දැක්ක දවසක්. ඒ දැක්කම මම මේකේ දැකපු එකක් තමයි දැන් මම ගොඩක් ඉගෙනගෙන මෙහෙම කළා මේ සැලරි එක ගන්නවා. හැබැයි මම වගේ නැති ඇවරේජ් අය ගොඩ දෙනෙක් මේ බිස්නස් එක නිසා හොඳ ලයිෆ් ගෙවනවා. ඒ වගේම ඒගොල්ලෝ early 40s වල රිටයර් වෙලත් ඉන්නවා. ඒ කියන්නේ හොඳ ජොබ් එකක් කරනයි රිටයර් වෙන්න තරම් ඉන්කම් එකක් තියෙන බිස්නස් එකක් කියන්නේ ඇවරේජ් පර්සන් කෙනෙකුට ඩෙවලොප් කරගන්න. ඉතින් ඒක මම දැක්කේ ඔපචුනිටි එකක් විදියට. මගේ රීසන් එක තමයි මම හිතුවේ මෙහෙම ඔපචුනිටි එකක් දැක්කම මම මේක අහක බලලා යනවා නම් මම මොඩෙක් අනිත් අයට පුළුවන් නම් මටත් පුළුවන් කරන්න. ඉතින් ඒක නිසා මම හිතුවා මම මේක එක්ස්ප්ලෝර් කරලා බලනවා. බලලා මම ඒ බලනකොට මම දැනගත්තා මට ඇත්තටම එක්ස්ප්ලෝර් කරනකොට මට ඕන වෙච්ච එකම දේ තමයි දැනගන්න මේක ලෙජිටිමට්ද කියන එක. මොකද මම වැදගත් රස්සාවක් කරනවා, රෙපියුටේෂන් එකක් තියෙනවා. මිනිස්සු මම මොකක් හරි එකකට මම රැවටුනොත් මිනිස්සු මට hina වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම බැලුවේ මේක ලෙජිටිමට් බිස්නස් එකක්ද මගේ ජොබ් එකට මම එම්බැරස් වෙන දෙයක්ද? ඒව තමයි මම ඉස්සෙල්ලම ක්ලැරිෆයි කරගන්න බැලුවේ. ඇත්තටම මම මේක හොඳට හොයලා බැලුවා. එහෙම එතකොට මම දැනගත්තා මේක ටැක්ස් රෙජිස්ටර් කරන්න පුළුවන්. මම මෙහි HMRC එකට ටැක්ස් ගෙවන, මගේ බැංක් account එකටම සල්ලි එන. දැන්ට මම ඒක ඇත්තටම ටැක්ස් රිටර්න් උත් ඇනුවල් යවලා තියෙනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් බිස්නස් එකක්. එහෙම ලීගල් බිස්නස් එකක්. ඒ ගැන කිසිම බය වෙන්න දෙයක් නෙමෙයි. මේක ස්කෑම් එකක් නෙමෙයි, එම්බැරස් වෙන්න දෙයක් නෙමෙයි කියලා මම දැනගත්තා. මම ඒක තමයි ඉස්සෙල්ලම හොයලා බලපු එක බිස්නස් එක ගැන දැනගන්න. අනිත් එක තමයි මගේ හිතගත්තේ දැන් මේක අපි කරන්නේ සෝෂල් මීඩියා වලින් ඇට්‍රැක්ෂන් මාකටිං. දැන් අපි හැමෝම මමත් ඇතුළු අපි හැමෝම වෙලාවක් ඉඩක් ලැබිච්ච ගමන් කරන්නේ ෆෝන් එක අරගෙන ඉතින් ওই සෝෂල් මීඩියා ටික ස්ක්‍රෝල් කරන එකනේ. ඉතින් වෙලාව යනවා දන්නේම නැහැ සමහර වෙලාවට. ඉතින් ඒක ඇත්තටම අපි රිලැක්ස් වෙන්න වගේ කරාට ඇත්තටම මේක waste of time නේද? අපි අනිත්‍යගේ ගොසිප් හරි එක්කෝ අපේ හිත නරක වෙනේවා හරි මොනවා හරි බලන එකනේ කරන්නේ. ඉතින් ඒ වෙලාව ඊට වැඩිය ක්‍රියේටිව් දෙයකට යූස් කරලා මට ඒක ප්‍රොඩක්ටිව් විදියට පාවිච්චි කරලා ඉන්කම් එකකුත් එනවා නම් ඒක හොඳයිනේ. ඉතින් මම කල්පනා කරා ඒවා තමයි මම දැකපු ෆීචර්ස් ඇත්තටම. ඒ වගේම තමයි දැන් ඉතින් මේ බිස්නස් එක එහෙම දැන් මම අවුරුදු එකමාරක් විතර ඉඳලා තියෙනවා. දැන් මට
හොඳ ගොඩක් වෙලාවට monthly හොඳ income එකක් මේකෙන් extra එකක් ලැබෙනවා. ඒක එන්න වැඩි වෙනවා. මම පටන් ගත්ත ඊට වඩා වැඩි. ඒ මේ business එකේ තියෙන features තමයි ඒක. ඔයා business එකේ ඒ එක stages වලට යනකොට ඔයා එකම විදියට වැඩ කරත් ඔයාගේ income එක එන්න වැඩි වෙනවා. ඉතින් ඒක දැන් මම ඒක achieve කරගෙන ඉන්නේ. දැනට මම ජොබ් එකට ආස නිසා කරාට මම දන්නවා මේක මට ඇත්තටම ලේසියෙන් මගේ ජොබ් එක එක්සීඩ් කරන්න පුළුවන් ඉන්කම් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මම හොය හිටියේ. ඒ වගේම තමයි දැන් මගේ ජොබ් එකට මම යන්න ඕන වෙලාවල් තියෙනවානේ 9 to 5 මම ඉන්න ඕන. හැබැයි මේ බිස්නස් එක මම කරන්නේ මට ඕන වෙලාවට. ඒ කියන්නේ ඒකට මට ටයිම් සෙන්සිටිව් ටාස්ක් නෑ. ඒ නිසා මට ඒ කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ. මට පුළුවන් වෙලාවට මම වෙලාව හොයාගෙන කරනවා. එතකොට ඒක මගේ ලයිෆ් එක ඩිස්ටර්බ් වෙන්නෙම නැහැ. ඉතින් ඒක නිසා ඒක ටයිම් ෆ්‍රීඩම් මං හිතනවා ඒක හරිම ෆ්‍රීඩම් එකක් කියලා. ඉතින් මට ඕනේ ලයිෆ් එකේ මං හිතන්නේ මට විතරක් නෙමෙයි කාට වුණත් ඕනේ ෆ්‍රීඩම් එකනේ. අපිට හැමෝටම කාටවත් ඕනේ නැහැ 9 to 5 වැඩ කරන්න අවුරුදු 40ක් 50ක්. ඒක නෙමෙයි කාගේවත් එක්ස්පෙක්ටේෂන් එක. හැමෝටම ඕනේ තමන් ආස දේවල් කරන්න, ෆැමිලි එකත් එක්ක ඉන්න. ටයිම් ෆ්‍රීඩම් සහ මනි ෆ්‍රීඩම්. ඉතින් මට ඒ දෙක මේ බිස්නස් එකෙන් ලැබෙනවා කියලා තේරුණා. ඉතින් ඒක නිසා තමයි මම මේක ඇත්තටම තෝරගන්න හිතුවේ. ඒ වගේම මේක අපේ දරුවන්ට දෙන්න පුළුවන් බිස්නස් එකක්. ඉතින් මට ඕනේ මගේ දරුවෝ මට වැඩිය හොඳට ජීවිතේ පටන් ගන්නවා දකින්නනේ. ඉතින් ඒකට මම ඇත්තටම මම ඒ වෙනුවෙන් වැඩ කරනවා. මොකද මට මේකට ගොඩක් මහන්සි වෙන්න නැහැ මගේ ජොබ් එකට තරම්. ඉතින් ඒක නිසා මම හිතනවා ඒගොල්ලන්ට හොඳ අනාගතයක් මට වැඩි තියෙයි කියලා. ලේසි පහසු අනාගතයක්. ඉතින් ඔන්න වගේ තව මේක ගොඩාක් ෆීචර්ස් තියෙනවා. මම හිතනවා මේ අනිත් අය ගැන කතා කරගෙන මේවා තමයි මගේ ප්‍රධානම රීසන්ස් මේ බිස්නස් එක තෝරගන්න සහ මේකේ රැඳී ඉන්න. ඔව් ඩොක්ටර් මොනා thank you so much. ඔයාලා ගොඩක් එක්ස්ප්ලেইন කරලා ලක්ෂණට එක්ස්ප්ලেইন කරා. ඔයා කිව්වා වගේම සමහරවිට මම හොස්පිටල් එකේ වැඩට ගියාම සමහර වෙලාවට දකින්න වයසක කට්ටිය ඇවිද ගන්නවත් බැරි කට්ටිය තාම වැඩ කරනවා. සමහර හෙල්ත් කෙයාර් ඇසිස්ටන්ට්ස්ලා එතකොට අපේ කට්ටියක් ඉන්න පෝටර්ස්ලා කියලා ඒගොල්ලෝ අර ඩෙලිවරි කරන හොස්පිටල් එක ඇතුලේ ඒගොල්ලන්ට ඇවිද ගන්නවත් බෑ. ට්‍රොලියක් තල්ලු කරගන්න පණ නැහැ. ඒත් ඒගොල්ලෝ තාම කරනවා. මොකද එයාලගේ පෙන්ෂන් එක මදි හින්දා. ඉතින් මම හැම කෙනෙක් දැක්කම දකින්න වාරයක් ගානේ මට හිතෙන්නේ අනේ මම කොච්චර ලකීද මට මේ වගේ බිස්නස් එකක් හම්බෙච්ච එක ගැන. මම හරිම ග්‍රේට්ෆුල්. මොකද මට අවුරුදු 69 වෙනකන් ඉන්න ඕනේ නැහැ පෙන්ෂන් යන්න. දැන් අපේ ටීම් එකේ ඇවිල්ලා පටන් ගන්න USA කෝච් කෙනෙක්ගෙන්. එයා නර්ස් කෙනෙක්. එයා අවුරුදු 5ක් තිස්සේ මේ බිස්නස් එක කරන්නේ. අවුරුදු 44න් රිටයර් වෙලා නර්සින් ජොබ් එකේ. එයා ICU නර්ස් කෙනෙක්. ඉතින් අවුරුදු 20කට වඩා කාලයක් තිස්සේ කරන නර්සින් ජොබ් එකෙන් එයා රිටයර් වුණා ගිය අවුරුද්දේ. දැන් ෆුල් ටයිම් බිස්නස් එක කරනවා. මොකද එයාට මේ බිස්නස් එකෙන් එයාගේ නර්සින් සැලරියකට වඩා ගොඩක් හම්බ වෙන හින්දා. ඉතින් කවදා හරි අපි හැමෝම මේ බිස්නස් එක පටන් ගන්න හැමෝම මේ පෙන්ෂන් ලෙවල් එකට යනවා කියන්නේ ඒක කියා ගන්න බැරි තරම් දෙයක්. මොකද අපිට අවුරුදු 69 65 වෙනකන් වැඩ කරන්න ඕනේ. මැරිගෙන අපිට අපේ ටයිම් ෆ්‍රීඩම් එක ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හොයාගන්න පුළුවන් මේ බිස්නස් එකෙන්. බොහොම ස්තුතියි ඩොක්ටර් මොනෝ ආයිමත්. ඉතින් අපි දැන් යනවා නිමේෂ් and සෑම්. Hi Nimesha and Sam, thank you so much for joining. අපිට කියන්න ඔයාලා ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරලා මේ බිස්නස් එක අයියෝ ඔයාලා පටන් ගත්තේ. Hi Sarsi, thank you අපිට ඉන්වයිට් කරාට මේ ගෝලා සෙෂන් එකට. ඉතින් හැමෝටම hi කියන අපේ බිස්නස් පාර්ට්නර්ස්ලට ඒ වගේම හැපි ඊස්ටර් හැමෝටම. ඉතින් මං ගැන කිව්වොත් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි ගැන sorry. මම ලංකාවේ ටීචර් කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක්. ඉතින් කම්පියුටර් ටීචර් කෙනෙක්. ඉතින් මෙහෙට ඇවිල්ලා මම මැරි කරාට පස්සේ UK වලට ඇවිල්ලා එන්න උනේ. දැන් අවුරුදු 19ක් වෙනවා. ඉතින් ආවට පස්සේ ටීචින් කරන්න ක්වොලිෆිකේෂන් ඉතින් තිබ්බට ඒවා මෙහෙ කොහොමත් පිළිගන්නේ නැහනේ. ලංකාවේ ඒවා කොච්චර කරා. ඊට පස්සේ කස්ටමර් සර්විස් කරන්න උනා. ඉතින් අවුරුදු 17ක් කස්ටමර් සර්විස් කරන ගමන් මම ඉස්කෝලේ එක වැඩ කරා. සුපර්වයිසර් කෙනෙක් විදියට. ඉතින් අර ජොබ්ස් දෙකක් කරන්න තියෙන්නේ. ඉතින් හරිම ස්ට්‍රග්ලින්. මොකද සෑම් හොටෙල් එකක මැනේජර් කෙනෙක් විදියට වැඩ කරනවා. ඉතින් hospitality field එක කියන්නේ ඒක නිකන් 24 hours second home එක වගේ. ඉතින් මට හරිම ස්ට්‍රෙස් එකක් තිබ්බා. මම ජොබ්ස් දෙකකට යන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ. අපිට අවුරුදු 13ක දුවෙක් ඉන්නවා දැන්.
ඉතින් අපි දෙන්නගේ ටර්න්ස් වලට තමයි අපි මේ ජීවිතේ මේ UK වල ගියේ. ඉතින් අපිට ටයිම් ෆ්‍රීඩම් එක වගේම අර ක්වොලිටි ෆැමිලි ටයිම් එකක් නම් කොහෙම තිබ්බේ නැහැ. ඇත්තම කිව්වොත් අර දුව පොඩි කාලේ එහෙම මෙයාට ගොඩාක් එයාගේ මයිල්ස්ටෝන්ස් මිස් වෙලා තියෙනවා. ඉතින් අපි ස්ට්‍රගල් කරා ගොඩක් කාලයක් අපි කොහොමද දැන් මේකෙන් මේ අයින් වෙන්නේ. මට ජොබ්ස් දෙකක් කරලා ඇත්තම කිව්වොත් ඇති වෙලා තිබ්බේ. ඊට පස්සේ මේ මං ඊට පස්සේ හිතාගත්තා දැන් නම් මට ඇති මේ ජොබ් එක කරලා මේ කියලා හිතා ඉද්දි තමයි මේ මම Facebook එකේ ඇඩ් එකක් යනවා දැක්කේ. ඉතින් ඒක දැක්කහම මට හරි සතුටක් ඇති වුණා. මම මේ හොයපු වගේම එකක් තමයි. මොකද මම Amazon එකේ වගේ මොකක් හරි ඔන්ලයින් කරන්න බලාගෙන හිටපු කෙනෙක්. ඉතින් චුට්ටක් try කරා ඒවත්. ඒ වුණාට ඒවා එකක්වත් හරි ගියේ නැහැ. මට ඉතින් අර බයක් තියෙනවා. මොකද help එකකුත් නැහැ. මොකද්ද මේක කියලා. ඉතින් අර වීඩියෝ එක දැක්කේ මේ අපේ ડોක්ටර් මනෝගේ. ඉතින් හරි සතුටු වුණා. ડોක්ටර් මනෝගේ දැක්ක කියන්නේ එයා කියපු ඒවායි මේ සිස්ටම් එක ගැන මොකද්ද කියලා එක්ස්ප්ලেইন කරපු ඒ වගේ මට හිතුණා මේ ડોක්ටර් කෙනෙක් කරනවා නම් ඉතින් මොකද අපිටත් කරන්න බැරි මේක ෆ්ලෙක්සිබිලිටි එක තමයි තියෙන්නේ ගොඩක්ම ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඉතින් මම ඊට පස්සේ බැලුවාම හිතුණා මේ නැහැ මේක හොඳ ලෙජිට් බිස්නස් එකක්. ගොඩක් අපිට රීච් වෙන්න පුළුවන් ඉන්කම් එක. ඒ කියන්නේ අපේ සැලරි එකට වැඩිය ප්‍රමාණයක් උපය ගන්න පුළුවන් අවස්ථාවක් තියෙන ඔන්ලයින් බිස්නස් එකක්. ඊට පස්සේ ඉතින් හොඳ ඇත්තම කිව්වොත් 149 ගෙවලා අපිට ප්‍රී කෝචින් වීඩියෝස් බලන්න හම්බුණා. ඒ වගේම අපි ගොඩාක් දැනුවත් වුණා. මොකද කියනවා නම් ඒ වගේ අපේ ට්‍රේනින් එකේ ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ වගේම රටවල් 26ක් කරන ලොකු කමියුනිටි එකක් ඉන්න ස්ටේබල් කම්පැනි එකකුත් කම්පැනිස් වලට තමයි අපි මේ ඔන්ලයින් බිස්නස් එක කරන්නේ. කියන්නේ මාකටිං කරන්නේ. ඉතින් ඒව දැක්කහම හිතුණා හරි මම මේක කරන්න ඕනේ. මොකද අපි දෙන්නගේ ෆ්ලෙක්සිබිලිටි එක කොහෙන් හරි පටන් ගන්න ඕනේ. මොකද ජීවිතේ අපි ඉමිග්‍රන්ට්ස්ලා විදිහට මේකට ඇවිල්ලා හරිම ස්ටේබල් වුණාට හරි ස්ට්‍රග්ලින්. ඉතින් මොකද ෆැමිලි ලයිෆ් එක නැති හින්දා අපිට හරි වොරිඩ් තිබ්බා. ඉතින් සෑම් ඊට පස්සේ කිව්වා එනවා ඔක පටන් ගන්න කියලා. ඉතින් අපි මේකේ දකින හොඳම ෆීචර්ස් තමයි ප්‍රොපර් සිස්ටම් එකක් තියෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් වීඩියෝ බේස් යන්නේ. ඉතින් අපිට ඒකේ ෆ්ලෙක්සිබිලිටි එක කියන්නේ අපි ෆෝන් එකෙන් ඕන දෙයක් අපිට බලන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ අපි මේක ඕන වෙලාවක අපේ ට්‍රේනින් එකට ලොගින් වෙලා ඒවා කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් ඒ chance එක තමයි අපි දැක්ක හොඳම feature එක මේකේ. ඒ වගේම mentorship එකයි. ඉතින් ඒ flexibility එක නිසා අපි ගොඩක් සන්තෝෂ වෙනවා මේ business එකට ආවට. ඉතින් සෑම්ට ඕනාරි කියන්න දෙනවද? ඔව් නිමේෂ කිව්වා මම 5 star hotel එක මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මම දැන් ඇවිල්ලා අවුරුදු 25ක් විතර යනවා UK වලට. මගේ ජොබ් එකත් එක්ක මගේ working hours නම් සෑහෙන long ගෙදර ඉන්න ටයිම් එක හරිම පොඩ්ඩයි. ඉතින් ඒව තමයි අපි බැලුවේ. දැන් අපිට ඩෝටත් එක්ක මේ ස්පෙන්ඩ් කරන්න ටයිම් අඩුයි. අපි දෙන්නට ටයිම් ස්පෙන්ඩ් කරන්නත් අඩුයි. ඉතින් මොකක් හරි සයිඩ් බිස්නස් එකක් මේ වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක කරනොත් අපිට අපේ ඉන්කම් එක අපේ ඉන්ක්‍රීස් කරගත්තොත් අපේ වර්කින් අවර්ස් අඩු කරලා අපේ ජොබ් නිමේෂ ජොබ් දෙකක් කරප එකක් කරගෙන අපේ ටයිම් එක සේව් කරලා අපේ ෆැමිලි එකක් විදියට වැඩිපුර ටයිම් ස්පෙන්ඩ් කරන්න තමයි අපේ ප්ලෑන් එක තිබ්බේ. මගේ ජොබ් එකට මම එකමාරක් විතර ට්‍රැවල් කරනවා. ඊච් වේ පැය 3ක් විතර මට යනවා දවසට. ඒ ටයිම් එක තමයි මම යූස් කරේ මේ බිස්නස් එකේ ට්‍රේනින් කරන්න. එතකොට ඒකට උන සපෝට් එක නිමේෂයට ලබා දෙන ඒ ටයිම් එක තමයි මම යූස් කරන්නේ. ඒක තමයි මේකේ තියෙන ටයිම් ෆ්ලෙක්සිබිලිටි මේ ෆැසිලිටි එක ඇඩ්වාන්ටේජ් එක. ඒ තමන්ට ඕනේ ડોක්ටර් මනෝ කිව්වා වගේ තමන්ට ඕන විදියට තමන්ගේ ප්‍රයොරිටි අනිත් මේන් ජොබ් එකයි ගෙදර වැඩයි කරලා ඉතුරු ටයිම් එක තමයි මේකට අපි යූස් කරන්නේ. ඒක තමයි තියෙන one of the main facilities of this business. ඒම තමයි මමත් කරේ. මම දැන් ඉස්සර වලට යනකොට මූවි ඩවුන්ලෝඩ් කරලා මූවි බැලුවා, novels කියවුවා. ඒව තාම කරනවා. බ්‍රේක් එකක් හැටියට ඒ වුණාට ට්‍රේඩින් සහ බිස්නස් එක තමයි වැඩිපුර යූස් කරන්නේ. අර ඒ අතරතුර බ්‍රේක් එකක් විදියට පොඩ්ඩක් ටයර්ඩ් වුණාම නැත්නම් බෝඩ් වුණාම ලොන් අවර්ස් හින්දා ඒවත් කරනවා. ඒ වුණාට දැන් ඒක අඩු කරලා මේක තමයි මම වැඩියෙන් යූස් කරන්නේ. ඉතින් එහෙම තමයි මම සපෝට් කරන්නේ නිමේෂට බිස්නස් එක කරන්න.
ඔව් ඉතින් දැන් ඉතින් අපි දෙන්නා ෆුල් ටයිම් වැඩ කරනවා මම සපෝට් ටීචර් කෙනෙක් විදියට වැඩ කරනවා ඉතින් ෆුල් ටයිම් කරනවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේකේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එක නිසා විශේෂයෙන්ම සන්තෝෂ වෙන්නේ මේක ෆෝන් එකෙන් කරන්න පුළුවන් නිසා මොකද අපිට ෆෝන් එක නැතුව දැන් ජීවත් වෙන්න නෑ වගේනේ ඉතින් ඒකෙන් ඉන්කම් එකක් එනවා නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ අපේ සයිඩ් හසල් එක වැඩි වෙනවා කියන්නේ ඉතින් අපිට සන්තෝෂෙන් ඉන්න පුළුවන් ජොබ් එක කරන අතරේම ඉතින් ඒක තමයි මගේ ෆීචර් එක සරසි අපේ ෆීචර් එක මේ කැමතිම ෆීචර් එක මේ ඔන්ලයින් බිස්නස් එකේ. ඉතින් thank you ආට අපිට ඉන්වයිට් කරාට විසිට. thank you thank you නිමේෂන් සෑම ඉතින් ඔය දෙන කිව්වා වගේ ඇත්තටම time freedom එක තමයි ඇත්තටම වඩා වැදගත් especially පොඩි බබාලා ඉන්න අය නම් එයාලගේ milestone miss වෙනවා කියන්නේ ආයි ඒක ගන්න බෑ. ඒ දේ ආයි ගන්න බෑ. දැන් මම ආයි හැරිලා බලද්දි මගේ පුතා පොඩි කාලේ චූටි කාලේ දේවල් සමහර නිකන් හීනයක් වගේ මොකද මට මතක නැහැ මොකද මම fully presence වෙලා හිටියේ නැහැ එයත් එක්ක මොකද ගොඩක් වෙලාවට මම extra shift කරලා ඉදි මහන්සි එහෙම නැත්නම් ගෙදර ඉන්න වෙලාවටත් අර හැමතිස්සෙම ටෙන්ෂන් එකේ ඉන්නේ හැමතිස්සෙම බැංක් account එක බලනවා දවසට 3 සැරයක් විතර කොච්චරක් තියෙනවද කියලා බැංක් account එකේ මම එච්චර ස්ට්‍රෙස් එකේ හිටියේ finances ගැන ඒ ස්ට්‍රෙස් එක මට දැන් නැහැ මොකද මට eventually මට ඕන goals වලට යන්න පුළුවන් මේ business එකේ හින්දා financially වගේම personally family goals වලට යන්න පුළුවන් මට මේ business එකකින් ඒක හම්බෙච්ච එක ලොකු මොකද්ද benefit එකක් මට මේ business එකේ හම්බෙච්ච ඒ වගේම තමයි නිමේෂ සෑම් කිව්වා වගේ මේකේ flexibility එක අපි ඔයාලට කියන්නේ අඩු ගානේ දවසකට පැය දෙකක් දෙන්න පුළුවන් නම් at a stretch නෙමෙයි pockets of time ඔයාලට use කරන්න පුළුවන් දවසකටම අඩුම ගානේ පැය දෙකක් දෙන්න පුළුවන් නම් ඔයාලට මේ business එක ලේසියෙන්ම run කරන්න පුළුවන් successfully කොටිම කිව්වොත් මට සමහරවිට මට ඒ පැය දෙකක් දෙන්න බැරි වුණා මොකද මට බබත් එක්ක බබා අසනීපුණාම එහෙම ඒ පැය දෙකක් දෙන්න බැරි වුණා ඒ වුණත් ප්‍රශ්නයක් නැහැ මේකේ කිසිම ටාගට් එකක් නැහැ ඉතින් ඔයාට කැමති විදිහට ඔයාගේ ස්කෙජියුල් වලට අනුකූලව මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් මොකද monthly targets ඒවා මුකුත් නැහැ මේ බිස්නස් එකේ ඉතින් මේ flexibility එක හින්දාම මම පුතත් එක්ක ඉන්න ගමන් මට එයාගේ ස්කෙජියුල් එකට අනුකූලව මට මගේ බිස්නස් එක රන් කරගෙන යන්න පුළුවන් වුණා ඒක තමයි තිබ්බ ලොකුම වාසිය මේ බිස්නස් එකේ මේකේ තිබ්බ ෆ්ලෙක්සිබිලිටි එක. ඒ වගේම තමයි දැන් නිමේෂ කිව්වා වගේ Amazon හෙව්වා. මාත් ඒ වගේ මම ට්‍රේඩින් 2 on 2 කරන්න බැලුවා. එතකොට ට්‍රැඩිෂනල් බිස්නස් එක කියන්නේ ලංකාවේ ඉඳලා බේබි ක්ලෝස් ගෙනල්ලා මෙහි විකුණන්න බැලුවා. හැබැයි පළවෙනි දේ බේබි ක්ලෝස් වැඩි හරි ගියේ නෑ. එහෙම කළා නම් ඒක බැරි වෙලා කළා නම් මම ඒවා ගේන්න ඕනේ. මෙහි ගෙනලා ස්ටොක් කරන්න ඕනේ. ස්ටොක් කළා ඊට පස්සේ මගේ පේජ් එකක් හදලා ඒවා සෙල් කරන්න පටන් ගන්න ඕනේ. shipping කරන්න ඕනේ. මේ බිස්නස් එකේ මට කිසිම දෙයක් නැහැ. අපි කරන්නේ social media marketing with affiliate marketing. අපි affiliate වෙලා ඉන්නවා companies වලට. එයාලට products promote කරන එක තමයි අපි කරන්නේ. හැබැයි අපි products නෙමේ මේ business එකේ sell කරන්නේ අපේ business opportunity එක. ඉතින් shipping කරන එක, stock maintain කරන එක, after sale care, troubleshoot ඒ සේරම business එකේ affiliate වෙලා ඉන්න companies වලින් බලා ගන්න. ඉතින් අපිට ඒ හිසරදේ පොඩ්ඩක්වත් නැහැ. අපිට තියෙන paperwork submit කරන්න විතරයි. ඊට පස්සේ ඊටු ටික සේරම යාලා බලා ගන්නවා මේක කරන විදිය. ඉතින් මෙච්චර ලස්සනට business in a box මේක හැමදේම ඇතුළත් ඔයාලට කිසිම ඒ කියන්නේ දැන් මම trading 2 on 2 කරන්න හැදුවා. ඊට පස්සේ ඒක ඉගෙන ගන්න YouTube බලද්දි මට ඔලුව පිස්සු වගේ. මොකද මම අවුරුදු 20 ගානක් පුරා නර්සින් කළේ. මට accounting balance අරවා මේ මුකුත් දන්නේ නැහැ මම. මේ investing ISA මොනවද කියන්නේ මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් ඕක කරන්න දවසින් දවස පස්සට දැම්ම මම මේක ඉගෙන ගන්නවට වඩා. මොකද ඒක කරන්න බලද්දි මට ඔලුව කැක්කුමයි. ඉතින් ඊට වඩා පුදුම ලේසි මේ business එක video based training එකක් තියෙන. ඉතින් ඒක පොඩ කරගෙන යන්න තමයි තිබ්බේ මට. එහෙම කළා තමයි අපි හැමෝම දැන් මේ ඉන්න සක්සස්ෆුල් ලෙවල් එකට ආවිලා තියෙන්නේ. ඉතින් අපිට මෙතන ඉන්න 6 දෙනාටම කරන්න පුළුවන් නම් මේ බිස්නස් එක මේක බලන ඔයාලටත් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාලට තියෙන ප්ලග් ඉන් වෙලා කරගෙන යන්න විතරයි. ඉතින් අපි ඊළඟට යනවා මනෝහාරි පොඩ්ඩක් ඔයාගෙන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරලා කියන්න අපිට ඔයා මේ බිස්නස් එක පටන් ගත්තේ ඇයි කියලා. Thank you, Sarasi. Okay, good morning, good afternoon, good evening, everyone, depending on where you're watching us going live today. I'm so happy to be here with our business partners. I want to give an introduction about me. I think මම කතා කරනවා නම් මම ලංකාවේ ඉඳලා මගේ ෆැමිලි එකත් එක්ක මගේ හස්බන්ඩ් බබාලා දෙන්නත් එක්ක ඒ වෙලාවේ අවුරුදු 16කට ඉස්සෙල්ලා මේ කැනඩාවට ආවේ. ඉතින් ඒක හරි ලොකු මේ ඩිසිෂන් එකක් වුණා ඒ වෙලාවේ. මොකද මගේ හස්බන්ඩ් ડોක්ටර් කෙනෙක් විදියට
යා ඩොක්ටර් කෙනෙක් කොළඹ ජෙනරල් හොස්පිටල් එකේ ඊපස්සේ පොලිස් හොස්පිටල් එකේ ඉතින් යා හොඳ ලොකු මේ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් පාර්ට් එකකුත් කරගෙන යාගේ ජොබ් එක කරගෙන හිටපු කෙනෙක්. ඉතින් මම ටීචර් කෙනෙක් කොළඹ කොළඹ ආනන්ද කොලෙජ් එකේ. ඉතින් ඒ එඩිෂන් එකත් එක්ක ලොකු ඩිසිෂන් එකක්. ඉතින් ඒ ඔක්කොම දාලා කැනඩා වලට පදිංචියට ආවා. ඉතින් පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් විදිහට ෆැමිලි එකත් එක්ක අපි ඇවිල්ලා ලෑන්ඩ් කරලා ඉතින් ඒ දේවල් පටන් ගත්තා. ඒ ඩිසිෂන් මේකින් ඒ වගේම තමයි දැන් ආයිසරයක් මම අවුරුදු 16කට පස්සේ මේ ડોક્ટર මනෝගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක සෝෂල් මීඩියා වල මේ ඇත්තටම ඉතින් මේ සෝෂල් මීඩියා වල ඒ කරපු ඇඩ්වර්ටයිස්මන්ට් එක ඇෆිලියේට් මාකටිං ගැන ඒ කරපු දේ මම අහගෙන ඉඳලා මට ට්‍රස්ට් එකක් බිල්ඩ් වුණා මේ ડોක්ටර් කෙනෙක් නිසා. එකක් ඉතින් අනිත් එක නර්ස් කෙනෙක් වුණා, ડોක්ටර් කෙනෙක් වුණා, ටීචර් කෙනෙක් වුණාත් නැත්නම් IT පර්සන් නැත්නම් ඉංජිනේර් කෙනෙක් වුණාත් එහෙම නැත්නම් වෙන කෙනෙක් වුණත් non working person කෙනෙක් වුණත් it doesn't matter for me. I mean another Sri Lankan would talk about a business which is something different than what I already heard about before. I mean it is something new to me. I've heard about all these businesses. මිනිස්සු ගොඩක් කතා කරන online එකට ඇවිල්ලා නේද? අපි මේ YouTube එක open කරොත් එතන advertisement එකක් යනවමනේ. ඉතින් එතකොට එතනදී මම හැමතිස්සෙම දකිනවා කවුරු හරි රටකින් කවුරු හරි කතා කරනවා. Philippine Islands වෙන්න පුළුවන් නැත්නම් UK, United States, මේ Canada ඕනම රටකින් කතා කරනවා. But I never seen someone talking about a business like this from Sri Lanka. I haven't seen that before. So this was my first, I think, something that I got from Sri Lanka. That was Dr. Manu. And I think Dr. Manuගේ කතාව ඒ සිංහලෙන් කරපු කතාව මේ මම හොඳට අහගෙන ඉඳලා මම කල්පනා කරා මගේ හස්බන්ඩ් ડોක්ටර් කෙනෙක්. එතකොට මට මෙයාගෙන හොයන එක මහා ලොකු දෙයක් නෙවෙයි ඉතින් ඇත්තටම. මගේ කසින් බ්‍රදර් ડોක්ටර් කෙනෙක් ඉතින් මගේ තව මගේ ෆැමිලි එකේ ඉන්න ડોක්ටර්ස්ලා කීප දෙනෙක්. ඉතින් මම කල්පනා කරා නෑ මම ඉස්සෙල්ලා මේ ගැන රිසර්ච් කරන්න ඉස්සෙල්ලා මම ටෙක්ස්ට් කරන්න ඕනේ මෙයාට කියලා. ඉතින් ටෙක්ස්ට් කරපු ගමන් ආන්සර් කරා හරි එෆිෂන්ට් ඉතින් ඒ වෙලාවේ ටට්ටක් ගාලා මේ කන්වර්සේෂන් එක බිල්ඩ් අප් වුණා. ඊට පස්සේ ඒ විදිහට තමයි මම ඒ පටන් ගත්තේ කන්වර්සේෂන් එක. හැබැයි මම එහෙම කරා කියලා මට ගෙදරින් සපෝට් එකක් නැහැ. ඉතින් මම ඉතින් හස්බන්ඩ්ටත් කිව්වා දැන් මෙහෙමයි මේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා මේ UK වල ශ්‍රී ලංකන් ડોක්ටර් කෙනෙක්. යුනිවර්සිටි එක නම් මම දන්නේ නැහැ මොකද මගේ හස්බන්ඩ් කොළඹ. ඊට පස්සේ කොහෙද කවුද ඔය කියන්නේ කියලා මම කිව්වා මේ ඉන්නවා ડોක්ටර් කෙනෙක් ඉන්නවා මෙතන ඔයගලන්ට වඩා ජූනියර්. හැබැයි එයා හොඳ බිස්නස් එකක් කරනවා. මටත් හරි ආසයි. මේ ඉතින් වත් ඉතින් මේකට උනන්දුවක් නැති නිසා මේ මම ටිකක් මේක බලන්නයි යන්නේ කියලා. ඊට පස්සේ එයා ඉන්ට්‍රස්ට් නැහැ කියලා. අදටත් ඉන්ට්‍රස්ට් නැහැ. ඉතින් එහෙම තමයි මේ අපේ ෆැමිලිස් වල හැටි. ඉතින් මට I don't worry about those things actually. I'm telling you. Because I can do something. I can do something because other people are doing it. I have to get to know this thing beforehand. We've done lots of things in our life. We got our education from Sri Lanka. I did my higher studies. I did my master's. I did my postgraduate diploma in Sri Lanka. And all these degrees are related to Ontario standards. They're equal to Ontario standards. I've done something. I did something over there. So now this is about another online business. It wasn't a challenge for me thinking about it. I thought to myself, okay, මම මේකත් එක්ක ගිහිල්ලා බලන්න ඕන. මේක අමාරු දෙයක් වෙන්න විදිහක් නැහැ. මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් ගැන කතා කරන්නේ. එතකොට මේ සිස්ටම් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා කියලා මේ ડોක්ටර් අතින් කියවෙනවා. මේක මේ සයිඩ් හසල් එකක්. ඒ කියන්නේ මේ අමතර ආදායමක් විදිහට මේක කළ යුතු දෙයක්, කරන්න පුළුවන් දෙයක්, කවුරු හරි මේක ගන්නවා නම් ඒක හොඳ දෙයක් කියන එකයි මේකෙන් කියන්නේ. ඉතින් ඇයි මට බැරි වෙන්නේ මේක? Okay, ඔයගොල්ලෝ මට කවුරුත් උදව් කරන්න එපා අපේ ගෙදර කට්ටිය. I told them already. I told them you don't have to talk about this business with me. Don't even ask me what I am doing here with my laptop and with my phone. I am going to start this anyways. ඊට පස්සේ okay, you do whatever you like to do. But I know for sure I can get some help from my kids.
my not they are not teenagers. I think early 20s වල late 20s වල ඉන්න පුතාලා දෙනෙක් මල් ළඟ ඉන්නේ. මගේ ළමයි කොහොමද උදව් කරනවා අහපුවාම පොඩ්ඩක් බේක් කරපුවාම ඉතින් උදව් කරනවානේ. ඊපස්සේ මම මේක පටන් අරගත්තා. ඔෆිෂියලි ඉතින් ලොන්ච් කරා බිස්නස් එක. දැන් මම බිස්නස් entrepreneur කෙනෙක්, digital marketing entrepreneur කෙනෙක්. ඉතින් මේක හරි මට හරි නිකන් ඇත්තටම හරි ආසයි. පටන් ගත්ත වෙලේ ඉඳලා ඉගෙන ගන්නවා පොඩි ට්‍රේනින්ග්ස් ඉතින් තියෙන්නේ මේ පොඩි වීඩියෝස් ඉතින් මම ඔය එක වීඩියෝ එකක් දාලා බලනවා ඊට පස්සේ නැකිලා ගිහලා වෙන වැඩක් කරනවා ආයෙනවා ඉතින් ඊට පස්සේ මට මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඉතින් ටෙක්ස්ට් කරනවා මගේ මෙන්ටර් ડોක්ටර් මනෝනේ ඉතින් මට හරි ලේසි මේක එයා හරි ක්වික්ලි ඒවට රෙස්පොන්ඩ් කරනවා වොයිස් මේල් තියෙනවා ඒ වගේම තමයි මගේ කෝච් එක්කක් තියෙනවා ලොකු සම්බන්ධයක් කෝච් කුම්පනිත් එක්කත්. ඉතින් අපිට ඒ ප්‍රශ්නිකුත් නෑ දැන් මේ බිස්නස් එකේ. මම කැනඩාවල ඉන්නවා. මම 5 hours behind to UK. When she sleeps, මනෝ ස්ලීප් කරන වෙලාවට මම කෝච් එක කතා කරනවා. මගේ කුමුදුනීට. එයා ඉන්නේ නිව්සීලන්ඩ් වල. ඉතින් අපි දෙන්න ආයෙසරයක් කතා කරන මොන හරි තියනවා නම්. ඉතින් ওই විදිහට මේක හරි ලස්සනට මේක කරගන්න මට හරි ලේසියෙන් පුළුවන් වෙනවා ඉතින් ඔක්කොටමත් වැඩිය මම ඉතින් මේ බිස්නස් එකක් ගැන හිතුවේ ඇත්තටම මම හරි ටයර්ඩ් මෙහෙ ඇවිල්ලා. දැන් මට යාළුවෝ කිව්වා මෙහෙ ආවට පස්සේ මේ මනෝ හරි ඔයා උච්චර වැඩ කරන්නද ආයෙසරයක් ආවේ මෙහෙ. ඔයාට මේ පොඩි කියන්නේ වට රිලැක්සේෂන් නැත්තෙම නෑනේ මොකද මම අර ලොකු ඉස්කෝලේක වැඩ කරපු නිසා most fabulous one of the most fabulous boys school one of the boys schools in Sri Lanka. එතන වැඩ කරනකොටත් මම මේ ටයර්ඩ් වුණා කියන එකේ ඒකේ සීමාවක් නැතුවම සමහරට පාන්දර දෙකටත් ඔය පේපර් මාක් කරලා ළමයිව කන්වෙන්ෂන් සිලෙක්ට් කරලා ඔය ඉවර වෙනකොට පාන්දර දෙකටත් නිදාගත්තු වෙලාවල් තිබුණා. ඉතින් ඒක දැනගත්තු යාළුවෝ ඉන්නවා මාත් එක්ක එකට පෝස්ට් ග්‍රැජුවේට් කරපු අය ඉන්නවා මෙහෙ ඇවිල්ලා. ඒගොල්ලන් කිව්වා මේ ඔයා මේ ඔච්චර මහන්සි වෙන්න එපා අඩුවානේ අවුරුද්දක්වත් නිකන් ඉන්න මෙහෙ ඇවිල්ලා ඔයාට මේක තමයි හොඳ chance එක. මම එතනත් නිකන් හිටියේ නැහැනේ. මං ආයෙසරයක් මගේ Ontario teacher license මේ membership එකට ඒකටත් ඉතින් ආයෙසරයක් යුනිවර්සිටි ගියා. ඉතින් ඒ වගේ දේවල් කරලා applications දාලා ඉතින් සෑහෙන වැඩ කොටසක් කරලා හිටියේ. දැනුත් බලාගෙන ගියාම දැන් ඊටත් වැඩි කරදරයි. දැන් හැමදාම වැඩ කරනවා, ගෙදර ඇවිල්ලා කුක් කරනවා. ඉතින් මේ අපේ ෆැමිලිසුත් මේ ට්‍රැඩිෂනල් විදිහට කෑම කන්නත් පුරුදු වෙලා තියෙනවානේ. ඒගොල්ලන්ට රයිස් ඕනේ, වට සයිඩ් ඩිෂස් ඕන. once in a while තමයි අපි එළියෙන් ගන්න. හැමතිස්සෙම health conscious විදිහට කල්පනා කරනවා. ඉතින් මේක හොඳ නෑ, අරක හොඳ නෑ, එළියෙන් කන්න හොඳ නෑ, පිට්සාස් හොඳ නෑ, ජංක් ෆුඩ් කන්න හොඳ නෑ. ඔය වගේ දේවලුත් දැන් බලාගෙන ගියාම මම ඇවිල්ලා දැන් මේ ප්‍රොෆෙෂනල් කෙනෙක් වගේම මම කුක් කෙනෙක්, හවුස් වයිෆ් කෙනෙක්. ඉතින් මට තියෙනවා රෝල්ස් ගණනාවක්. ඉතින් මම කල්පනා කරනවා දැන් මේ කොයි වෙලේද මම මේක ඉක්මනට මේ රිටයර්මන්ට් එකට යන්නේ කියලා. ඉතින් ඒ රිටයර්මන්ට් එකට ගියහත් ආයෙසරයක් මගේ රිටයර්මන්ට් ප්ලෑන් එකේ තියෙන මේ ඒ ඉන්කම් එක ගත්තාම දැන් ඉන්කම් එකට වඩා ගොඩක් අඩු වෙනවානේ. ඉතින් ඔහොම එහෙම හිටපු නිසා තමයි මම මේ සයිඩ් මේ මොනවා හරි අමතර ආදායමක් ගැන කල්පනා කරේ. මම ඔන්ලයින් ටීචින් උත් කරලා තියෙනවා වෙන රටවල. ඒකෙක් තවත් ටයර්ඩ්. මොකද තව එම්ප්ලොයි කෙනෙකුට මම වැඩ කරනවා. ඒක ඇවිල්ලා හරිම ටයර්ඩ්. දැන් මම වැඩ කරන මගේ ස්කූල් බෝඩ් එක කියන්නේ මේ කැනේඩියන් ස්කූල් බෝඩ් එකක්. එතකොට එතන තියෙන ඩිසිප්ලින්, එතන තියෙන එතික්ස්, එතන තියෙන මට තියෙන බෙනිෆිට් පැකේජස් ඒවා එකක්වත් අර දේවල් වල ඇත්තෙත් නැහැ. අපි නිකන් පොඩි සැලරි එකකට තමයි ඒ වගේ වෙලාවට part time කරොත් වැඩ කරන්නත් තියෙන්නේ. ඉතින් මම එහෙම කරලත් තියෙනවා. මම හිතාගත්තා නෑ මම කිසිම මට work life balance එක ඔය ડોක්ටර් මනෝ වගේ හිතනකොට work life balance එක කියන එක මට හරියට උවමනාවයි. ඒ කියන්නේ ගෙදර ඇවිල්ලා මම peacefully මට ඉන්න ඕන. මට මල් පැලයක් හදාගන්න තියෙනවා, ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදාගන්න තියෙනවා. එහෙම නැත්නම් ඩිෂ් එකක් try කරන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් හරියට හෙල්ත් මේ කොන්ෂස් දෙයට මට මගේ මී ටයිම් එක කියන එක මට තියාගන්න ඕන. මට ජිම් එකට යන්න තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් එක්ක බලනකොට මට කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ ගෙදර ඇවිල්ලා. එතනදී මම හිතාගත්තේ මම මොකක් හරි හොයාගන්නවා හොඳ ඔන්ලයින් ඉන්කම් එකක් වෙන දෙයක්. ඒකට මට කොයි වෙලේ හරි ඒක මට මේක පෙන්නයි කියන එක. මට ඒක විශ්වෙන් හරි මේක පෙන්නයි කියලා මට හිතුණා. ඒක තමයි මට ලැබුණේ. ඒ ලැබිච්ච දේ තමයි දැන් මම මේ කරගෙන යන්නේ. ඉතින් මේක ගැන මම එක්ස්ප්ලෝර් කරනකොට දැන් මේ කෝසස් වලින් ඉගෙන ගන්නකොට මේකේ හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක් තියෙනවා.
ඒ පෙන්ෂන් ප්ලෑන් එක ඕපන් කරගන්න මම ටිකක් මේකත් එක්ක යන්න ඕනේ. එකපාරටම මෙයා අද පටන් අරගෙන මාස 6කින් පෙන්ෂන් ප්ලෑන් එකක් මට හම්බෙන්නේ. හැබැයි මට ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. මම ඉන්කම් එක ජෙනරේට් කරගෙන මම බිස්නස් එකේ ඇෆිලියේට් මාකටිං එකේ ඉන්නකොට සෝෂල් මීඩියා එකත් එක්ක ඉන්නකොට මගේ ඒ තියෙනවා සිස්ටම් එකක්. ඉන්කම් එක ඒ වගේම පොයින්ට්ස් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මේකේ. මෙහෙම විස්තර කරන්න බෑ ඇත්තටම. මේ එතකොට ඒ පෙන්ෂන් ප්ලෑන් එක මට ඕපන් අප් වෙනවා. සමහරට ඒක 2 years වලින් වෙන්න පුළුවන්. 3 years වලින් වෙන්න පුළුවන්. ඉතින් එතනදී තමයි මම ඔන්න සක්සස් වෙන තැන. මොකද මට පෙන්ෂන් ප්ලෑන් එකයි මම ඔන්ලයින් මාකටිං වලින් ලැබෙන මට සේල්ස් වලින් ලැබෙන ඉන්කම් එකයි දෙකක් වෙනවා. අර පෙන්ෂන් ප්ලෑන් එකෙන් එන ඉන්කම් එක පර්මනන්ට් ඉන්කම් එකක් වෙනවා. මගේ ongoing sales වලින් ලැබෙන එක ඒක ෆ්ලක්චුවේට් වෙන්න පුළුවන්. සමහරලාට සාමාන්‍ය ගාණක් වෙන්න පුළුවන්, 4 figure වෙන්න පුළුවන්, 5 figure වෙන්න පුළුවන්. ඉන්කම් එක ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් එතකොට මට ඒක කැල්කියුලේට් කරනකොට මම හිතනවා හොඳ තව ඉදිරියේදී මට හොඳ ඉන්කම් එකක් එයි කියලා. දැනටත් මම කරගෙන යනවා. මේ මගේ ටැක්ස් ෆයිල් නුත් ඊයේ මම කරා ගිහිල්ලා කැනඩා රෙවෙනියු ඒජන්සි මට T4A එක ඇවිල්ලා තිබුණා. ඉතින් මම ඒ ටැක්ස් ෆයිල් නුත් ඊයේ ගිහිල්ලා account එක කරා. ඒතර family tax එක වෙනම ඔක්කොගෙම එක විදිහකටත් මගේ ওই business එක වෙනම T4A කියන එක යට තමයි ඒක ගියේ. ඒ විදිහට මේ කරගෙන යනවා. ඉතින් ඇත්තටම හුඟක් හොඳයි ඇත්තටම. ඉතින් අපිව contact කරන්න මේ කැමති ඒගොල්ලන් ඉතින් අපිට විස්තර කරන්නත් පුළුවන්. ඇත්තටම විස්තර කරනවටත් වඩා ඕගොල්ලන් explore කරලා මේ plan එක බලන්න ඕන. හොඳට. මොකද ඒක fair නැහැ. මෙහෙම කිව්වට ඇත්තටම මේ බිස්නස් එක විස්තර වෙන්නේ නැහැ. මට හුඟක් දුරට හිතෙනවා අපේ live discussions වලදී අපේ members ලා අතින් කියවෙන දේවල් හුඟක්ම අර එච්චරම කියවෙනවා කියලා කියන්න බැහැනේ. පොඩි නිකන් අර surface level එකෙන් අපි මේ නිකන් overview එකක් මේ දෙන්නේ. ඉතින් හුඟක් වෙලාට මේක හොඳයි. ගොඩක් early retirement එකට මම වගේ යනටත් හොඳයි. මං හිතනවා early stages වලදී මේ business එක පටන් ගත්තොත් සරසි කිව්වා වගේ මේ ඉක්මනටම retire වෙන්න පුළුවන් 40s වල early 40s වල මං හිතනවා ඒ වගේ දෙයක්ත් හොඳයි. ඉතින් අර මම නම් ඉතින් අතරම legacy business එකක් ගැන හිතලා තියෙනවා. මොකද මම තව 10 years විතර මේකේ වැඩ කරලා ඊට පස්සේ මං මේක පුතේකට දෙනවා. පොඩි එක්කෙනාට හරි දෙනවා. ඒකට interest වෙන කාටද මං එයාට ඒක පවරනවා legacy business එකක් විදියට. ඉතින් මේ thank you. ඉතින් මේවා තමයි මට කියන්න තියෙන්නේ මේ ගැන. මේ මොකටද ඉතින් long weekend එකක් තියෙන හින්දා all the best for everybody. thank you මන හරි ලස්සන explain කළා. ඔව් ඇත්තටම ආ කිව්වා වගේ මම දැන් work from home initially හොයලා බලද්දී මොකද Facebook එකේ algorithm එකේ මේ වගේ advertisement පෙන්වනනේ අපිට අනිවාර්යයෙන්ම මං අනන්තවත් දකින්න ඇති වෙන කට්ටියගේ. මොකද මේ business එක කරනවා එක nationalities, Indian, Philippine, African, Canadian, එක nationalities වල කට්ටිය මේ business එක කරනවා. යාලා Facebook එකේ advertising කරනවා. ඉතින් මං අනන්තවත් යාලගේ advertisement දකින්න නැති. හැබැයි මං ඒවා skip කරන්න නැති. මම දැක්ක advertisement එක මට හිත ගියේ එකපාරටම එයාගේ accent එක හින්දා. මොකද මට ඒක එයා ඉංග්‍රීසි වලින් තමයි ad එක තිබ්බේ. හැබැයි accent එක ශ්‍රී ලංකන්. මට එකපාරටම හිතුණා මේක ශ්‍රී ලංකන් accent එකක්. නම බැලුවම ශ්‍රී ලංකන් නමක්. මට ඔයා කිව්වා වගේම මම මේ ඇය ඇඩ් එකේ තව ඉස්සරහට හොයලා බලන්න හිතුවේ එකක් එයත් නර්ස් කෙනෙක් මගේ මෙන්ටර් දැන් අපේ කෝච් කමුදනේ එයත් නර්ස් කෙනෙක් UK වල හිටියත් ශ්‍රී ලංකන ඔය ෆැක්ටර්ස් තුන හින්දා මට එකපාරටම පොඩි ක්‍රෙඩිබිලිටි එකක් ඇති වුණා මේ බිස්නස් එක ගැන පොඩි ට්‍රස්ට් එකක් ඇති වුණා තව එක්ස්ප්ලෝර් කරලා බලන්න ඕනේ කියලා ඊට පස්සේ මේකේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි තියෙන්නේ ඉතින් ඔයාට එක්ස්ප්ලෝර් කරන්න ඕන නම් අපි කාට හරි නමයි ඊමේල් ඇඩ්‍රස් එක එවන්න එතකොට ඔයාලට පුළුවන් ෆ්‍රී වෙබිනා එක තියෙනවා මේකේ 20 minute වීඩියෝ එකක් ඒක බලන්න. ඉතින් මමත් ඒ ස්ටෙප් බයි ස්ටෙප් කිය. ඉතින් මම වීඩියෝ එක බලුවට පස්සේ තේරුණා හරි. මේකේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද? $149 පේ කරලා detailed business plan එක subscribe කරන එක. මොනහරි කිව්වා වගේ ඔයා $149 දැන් මොනහරි ඒක බලන්න කලින් ડોක්ටර් මනෝගේ කවුද යා කින්ද මන්ද ඒව ඔක්කොම රිසර්ච් කරලා බලුවා. ඒ වගේම තමයි මේකේ බිස්නස් එක ගැන වාට රිසර්ච් කරන්න පුළුවන්. අර 149 ගෙව්වට පස්සේ ඔක්කොම ඩීටේල්ස් වාට එනවා. අපි ඇෆිලියේට් වෙලා ඉන්න කම්පැනිස් මොනවාද? ප්‍රොඩක්ට්ස් මොනවාද? කමිෂන් ප්ලෑන් එක කොහොමද? වාට කොච්චරක් earn කරන්න පුළුවන්? මේ සේරම ඩීටේල්ස් අර පැය දෙක තුනක වර්ත් පොඩි වීඩියෝස් ටිකේ තියෙනවා. අර අපිට මේ ලයිව් එකකදී කියලා නිම කරන්න බැරි තරම්
ඩීටේල්ස් ඒකේ තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ ටයිම් එකේ කීප සැරයක් හරි බලලා මේ වීඩියෝස් ටික තේරුම් ගන්න පුළුවන් බිස්නස් එකේ මොඩල් එක මොකක්ද කියලා. ඊට පස්සේ තව දෙයක් හම්බ වෙනවා. ඔයාට 149 ගෙවුවහම අපේ VIP group එකට access හම්බ වෙනවා. ඒකේ global business partnersලා ඔක්කොමලා ඉන්නවා. ඒ VIP group එකට ගිහලා ඔයාලට බලන්න පුළුවන් මේ බිස්නස් එක කරන අය world wide real life testimonies තියෙනවා. එලා කොච්චරක් earn කරනවද, කොහොමද ජීවිතේ වෙනස් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ එයාලගේ pages වලට ගිහලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි research එකක් කරලා බලන්න පුළුවන් බිස්නස් එක ගැන. එහෙම බලලා ඔයාලට මේ බිස්නස් එක කරගෙන යන්න ඕන නම් ඊළඟ ස්ටෙප්ස් ගැන අපිට කියලා දෙන්න පුළුවන්. හැබැයි ඔයාලට මේ බිස්නස් එක කරන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් අර $149 දවස් 30ක් ඇතුළත coaching call එක book කරන්න කලින් සම්පූර්ණයෙන්ම රිෆන්ඩ් කරගන්න පුළුවන්. totally risk free මේක. ඉතින් ඒක තමයි මේ බිස්නස් එකේ step by step. ඔයාලට කැමති නම් social media marketing කරන්න අර ඩොක්ටර් මොනෝයිසලා කිව්වා වගේ FB එකේ ඉඳගෙන සල්ලි හම්බ වෙනවා කොච්චර දෙයක්ද? මොකද average කෙනෙක් දවසට පැය 2:00මාරක් 3ක් FB එකේ ඉන්නවා නිකන් time waste කර කර. ඉතින් ඒ වෙලාව අපි income එකක් උපයන්න යොදා ගන්නවා නම් කොච්චර දෙයක්ද අපේ time freedom එක අපිට හම්බ වෙනවා, money freedom එකත් හම්බ වෙනවා. ඒ වගේම තමයි අපි Facebook එකේ scroll කරන එක වෙනුවට අපි income එකක් උපයනවා. ඉතින් මම දැන් යන්න සිෆානි thank you so much අද join වුණාට. ඉතින් අද අපිට ඔය ගැන introduction එකක් කරලා අයියෝ මේ business එක ගන්න පටන් ගත්තේ කියලා අපිට කියලා දෙන්න. Hi Sarasi, greetings of the day. Thank you මාව invite කරාට. මගේ නම සිෆානි. මම ජීවත් වෙන්නේ ඉතාලියේ. මගේ බබාලා 3 දෙනයි මහත්තයත් එක්ක. මම දැන් මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ඉතින් මම ලංකාවේ ඉන්නකොට ගුරුවරියක් වශයෙන් සේවය කරා. ඒත් මෙහාට ආවට පස්සේ මට ජොබ් එකට යන්න බැරි වුණා. මොකද මගේ බබාලා පොඩි. අනික ඉතින් මට ජොබ් එකක් කරන්න ඕන අවශ්‍යතාවයකුත් තිබුණ නැහැ ඒ දවස්වල. රිලැක්ස්ඩ් තමයි හිටියේ මම ජීවිතේ. ඉතින් ටික කාලයක් යනකොට මේ දැන් ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක බලනකොට හැමදාම අපිට මේ ක්‍රයිසිස් එකක් තියෙනවානේ. මිල ගණන් වැඩි වෙනවා. ඒවා කවදාවත් අඩුවීමක් වෙන්නේ නැහැ. නමුත් ඊට සාපේක්ෂව ආදායමේ වැඩිවීමක් වෙන්නේ නැහනේ. ඉන්කම් එක කාටවත් ඒකට සාපේක්ෂව වැඩි වෙන්නේ නැහැ. වැඩි වුණත් ඊටාම සුළු ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඉතින් ඒක පොඩක් ඉතින් අමාරුයි කාටත්. නමුත් ඉතින් ඔහොම කාලයක් යනකොට මගේ ළමයිනුත් ලොකු වෙන්න ගත්තා. එතකොට මට තේරුණා දැන් මේ තියෙන ක්‍රයිසිස් එකත් එක්ක තම මේ ළමයිගේ අනාගතේ බලනකොට මෙයාලට higher studies එහෙම යනකොට වියදම් වැඩි වෙනවනේ. ඉතින් ඒ හින්දා මට යම් දෙයක් කරන්න බැරි. මගේ අනාගතය ගැන හිතලා අපි struggle වෙන්න කලින් අපි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් මම මොකක් හරි එකට solution එකක් හොයාගන්න ඕනි කියලා හිතලා මම හිතුවා ඉතින් මම දැන් ඉගෙනගෙන තියෙන එකේ මට තියෙන ඩිප්ලෝමා එකෙන් ඩිග්‍රී එකෙන් මම කිසි දෙයක් යූස් කරන්නේ නැහනේ. ගෙදරට වෙලා ඉන්න එක දැන් ડોක්ටර් මනෝ කිව්වා වගේ ගොඩක් දුරට මමත් ඔය මේ සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන කෙනෙක්. ගෙදර වැඩ කරලා ක්ලීනින් ළමයි බලනවා ඉස්කෝලේ යවනවා උයනවා ඔය වැඩ කරලා ඉතුරු වැඩ ටිකෙන් මම මොනවද කරන්නේ සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එක. ඇත්තටම පැය ගණන් ඔකට වේස්ට් වෙනවා. ඉතින් මම තීරණයක් ගත්තා ඇයි ඒ කාලේ යූස් කරගෙන මට මොනවා හරි ඉන්කම් ස්ට්‍රීම් එකක් හොයාගන්න බැරි. ඒත් ඉතින් මම කැමති වුණේ එළියට යන්න මොකක් හරි ඔන්ලයින් ස්පේස් එකේම හොයාගන්න තමයි මම කැමති වුණේ. මොකද ආයපහුව ඉතින් මගේ ළමයි දාලා ඔය එළියට යන්න ඒකට මම එච්චර කැමති වුණේ නැහැ. ඉතින් ඒක එක රීසන් එකක්. තවත් එකක් ඉතින් මම ඉස්සර ටීචර් කෙනෙක් විදිහට වැඩ කරා. ඉතින් මම ඇවිල්ලා හැමදාම මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා. හොඳ දැනුමක් තිබුණා. නමුත් මෙහි ඇවිල්ලා ගෙදරටම කොටු වුණාට පස්සේ අපිට දන්න දේවල් හැමදේම අමතක වෙනවා. අපිට ස්කිල්ස් තියෙන නොලෙජ් එක හැමදේම අඩු වෙනවා මිසක් ඒවයි වැඩිවීමක් වෙන්නේ නැහැ. ඉතින් මම ඒකට කැමති වුණේ නැහැ ඒ සිටුේෂන් එකට. මොකද මම ජොබ් එකක් කරලා තියෙනවා. දැන් එහෙම දෙයක් නැහැ. මම කොහොම හරි මාව තව ටිකක් අප්ඩේට් කරගන්න ඕනේ. මම මොනවා හරි දෙයක් කරන්න ඕනේ. ඇයි මට බැරි? එහෙම කියලා හිතලා ඉතින් අර මගේ පර්සනල් growth එකක් ඒ ගැනත් මම හිතුවා. ඒ ගැනත් හිතලා තමයි මම මේ ඔන්ලයින් ස්පේස් එකේ මම මොකක් හරි දෙයක් හොයන්න ඕනේ කියලා මම රිසර්ච් එකක් කරා. මම අවුරුදු 3ක් තිස්සේම රිසර්ච් එකක් කරා. නමුත් මට හොඳ ඔපචුනිටි එකක් හම්බුන්නේ නැහැ. ඔයාලා කිව්වා වගේ මටත් හම්බුණා ශ්‍රී ලංකන් එක්කෙනෙක්ගේ ඇඩ් එකක් දැකලා තමයි මමත් මේ ඔපචුනිටි එක යූස් කරගත්තේ. දැන් අපිට ඔපචුනිටිස් හම්බ වෙනවා. නමුත් දැන් අපි ගොඩක් කට්ටිය කරන්නේ එහෙමනේ ඔපචුනිටිස් ඕන තරම් තියෙනවා. නමුත් අපි ඒව යූස් කරන්නේ නැහැ. ඇක්ෂන් එක අපි දැන් ඔපචුනිටි එකක් හම්බුනාම ඒක ටිකක් කතා කරලා බලලා විස්තර ටිකක් දැනගෙන ඒක ලෙජිටිමේට්ද හොඳ එකක්ද හොඳ ඔපචුනිටි එකක්ද කියලා දැක්කහම අපි ඊළඟ ඇක්ෂන් එක ගන්න ඕන.
එහෙම නැතුව හැමදාම opportunities හොයාගෙන විතරක් හිටියොත් කවදාවත් අපේ ජීවිතේ වෙනසක් දකින්න බෑනේ අපිට. ඉතින් මම එහෙම කියලා මම මේ action එක ගත්තා. මම මේක බලන්නම් කොහොම හරි මම මේ ගැන විස්තර ටික දැනගත්තා. ඊළඟට මම සරසි කිව්වා වගේ 149 pay කරලා මේ business එකේ full business model එක මම study කරා. ඒ study කරපුවාම මට තේරුණා මේක ඇත්තටම හොඳ business එකක්. මේක අපිට halal business එකක් මේක. අපිට කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා මම දැනගත්තා. ඊට පස්සේ මේකේ තියෙන හොඳම feature එකක් තමයි මේකට experience ඕන කරන්නේ නැහැ අපිට. ඒ කියන්නේ දැන් මට තියෙන ඩිග්‍රී එක ඩිප්ලෝමා එක හාත්පසින්ම වෙනස් අපිට මම මාකටිං සම්බන්ධ කිසි දෙයක් මම ඉගෙනගෙන නැහැ. ඒ වුණාට මටත් මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඕනම කෙනෙකුට කරන්න පුළුවන් මේ බිස්නස් එක. හොඳ opportunity එකක්. මොකද ඒකට අවශ්‍ය කරන training එක දෙනවා අපිට. ඒක video based training එකක් අපිට දෙන්නේ. ඉතින් අපිට sorry video based training එකක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට මේ video based training එකක් තියෙන්නේ. ඒක ඉතින් අපි ඕනම කෙනෙකුට follow කරන්න පුළුවන්. මේකට degree එකක් ඕනේ, මේ සම්බන්ධ diploma එකක් ඕනේ, නැත්නම් මේකට technical skills ඕනේ. මේ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙනෙකුට phone එකයි, laptop එකයි, internet එක use කරගන්න පුළුවන් නම් අපි scroll කරන විදිහටම වෙනදා ඒ විදිහටම මේ phone එක scroll කරන්න පුළුවන් නම් training එකේ කියලා දෙන දෙයක් ඒ විදිහටම apply කරගන්න පුළුවන් නම් ඔයාලට අනිවාර්යයෙන් මේ business එක කරන්න පුළුවන්. මේක මේ මහා complex training එකක් නෙමෙයි. මේක හරිම simple training එකක්. ඕනම කෙනෙකුට ඕනම අවුරුදු 18කට වැඩි නම් ඔයාලට ඕනම කෙනෙකුට මේ business opportunity එක use කරගෙන successfully කරගන්න පුළුවන් අපේ consistency එකත් එක්ක. ඉතින් ඇත්තටම මම attract වුණා ඔය feature එකට. ඇත්තටම හොඳයි. දැන් මට මේ සම්බන්ධ කිසිම දැනුමක් නැහැ නේ marketing සම්බන්ධ. නමුත් මටත් ඉතින් මෙහෙම දෙයක් කරලා ඇත්තටම මම සතුටු වෙනවා. මම ගෙදර ඉඳගෙන මගේ ළමයි බලාගෙන මගේ වැඩත් කරගෙන අර social media මම කලින් scroll කරගෙන හිටපු අද මම මේ business එකට යොදාගෙන මම ඇත්තටම ආදායමකුත් ලබනවා. මට ඇත්තට මේක හරිම සතුටුයි. මම ඇත්තටම satisfaction එකක් තියෙනවා මට ඒකෙන්. ඉතින් ඒ වගේම මේකේ කියන්න ඕන මේ training එකත් ගොඩක් වටින training එකක්. අපිට හොඳ mindset growth එකක් හම් වෙනවා. අපේ personal growth එකටත් ගොඩාක් හොඳයි මේක. ඒ වගේ marketing සම්බන්ධ හොඳ දැනුමක් අපිට ලැබෙනවා මේ training එකේ. මේ training එකමත් ඇති. නමුත් ඊටත් එහා අපිට අපේ community එකේ support එකක් හම් වෙනවා අපිට. ඔයාලා දන්නවා අපිට personal mentor කෙනෙක්, coach කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් එයාලා ඉන්නවා. එයාලා support කරනවා අපිට හැම වෙලේම. නමුත් එයාලත් available නැති වෙලාවක අපිට community එකේ support එක හම් වෙනවා. මේක global business එකක්. හැම රටකින්ම අපිට මේකේ business partners ලා ඉන්නවා. ඉතින් අපේ mentor coach අපිට available නැති වෙලාවක අපිට ඇති වෙන ගැටලුවකින් මොනවාරි ප්‍රශ්නයක් ඇති වුනම අපේ community එකේ අය ඕන රටක ඉඳගෙන ඕනම වෙලාවක අපිට support කරන්න ලෑස්ති. හරි මේක පුතුයි මේ community එක. ඒ වගේම දැන් ඇත්තටම මේ training එක දුන්නත් අපිට අලුත් දේවල් තියෙනවානේ හැමදාම දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒ හැමදේම අලුත් දේවල් අපිට අප්ඩේට් කරන්න අලුත් දැනුමක් ලබා දෙන්න ඒ කියන්නේ අපේ බිස්නස් එක තවත් කොහොමද ඩෙවලොප් කරගන්නේ මේ වගේ දේවල් වලටත් අපිට අපේ කමියුනිටි එකේ සෙෂන්ස් තියලා අපි ඒවායිනුත් දැනුවත් කරනවා. හරිම හොඳයි ඕනම කෙනෙකුට හොඳ සක්සස් වෙන්න පුළුවන් මේ ඔපචුනිටි එක යූස් කරගත්තොත්. ඉතින් දැන් මගේ බිස්නස් පාර්ට්නර්ස්ලා මෙතන යන කට්ටිය කිව්වා වගේ මේක හරිම ෆ්ලෙක්සිබල්. ගෙදර ඉඳන් විතරක් කරන එක නෙමෙයි ඔයාලගේ ඔෆිස් එකේ ඉඳලා දැන් මම ගෙදර ඉඳගෙන අපි කෙනෙක් වැකේෂන් ගිය වෙලාවක travel කරනකොට ඕනම වෙලාවක මේක අපිට ෆෝන් එක තියෙනවා නම් අපිට මේකෙන් යූස් කරගෙන මේ බිස්නස් එක සක්සස්ෆුලි රන් කරන්න පුළුවන්. ඉතින් මම මේ බලාගෙන ඉන්න ඔයාලටත් ආරාධනා කරනවා opportunities හම්බෙනකොට ඒ වගේ action එකක් ගන්න. ඒක නැතුව හැමදාම opportunities හොයාගෙන හිටියා කියලා ඔයාලට කවදාවත් ඔයාලගේ ජීවිත වෙනස් කරගන්න බෑ. දැන් මේ opportunity එක ඇත්තටම මේ අපි හැමෝගෙම ජීවිත වෙනස් කරා වගේ ඔයාලගේ ජීවිතයත් වෙනස් කරගන්න ඕන නම් මේකෙදී action එකක් ගන්න. අපිට ඔයාලා කතා කරන්න, අපිව contact කරන්න අපි ඔයාලට උදව් කරනවා. Thank you සරසි. thank you සිෆානි. ඇත්තටම ඔයා කිව්වා හරිම හරි. හැමෝම ඉන්නේ ඒ කියන්නේ opportunity එකක් ආවට එයාලා action ගන්නෙ නැහැ. ගොඩක් අය මේ hamster wheel එකේ හිර වෙලා ඉන්නේ. හැමෝම හිතන් ඉන්නේ හොඳට ඉගෙන ගන්න job එකක් කරන්න, හොඳ job එකක් හොයාගන්න, ඊට පස්සේ promotion ගන්න, ඊට පස්සේ retire වෙන්න, ඊට පස්සේ relax එකේ ඉන්න පුළුවන්. retire වුණාට පස්සේ කවද්ද relax එකේ ඉන්න පුළුවන්. වයසට ගිහිල්ලා හන්දිපත් රුදාවත් එක්ක
ඔයාලට රිලැක්ස් එකේ ඉන්න බෑ කොච්චර ලොකු පෙන්ෂන් එකක් ගත්තත්. එයා මේ ට්‍රැඩිෂනල් මෙතඩ් එක තමයි හැමෝම යූස් කරන්නේ. ඉතින් ගොඩක් අය මොකක් හරි ඉමර්ජන්සි එකක් වුණාම ජීවිතේ එතකොට තමයි ඇක්ෂන් ගන්න හදන්නේ. එතකොට ඇක්ෂන් අරගන්න ගියාම පරක්කු වැඩි. අපි ඔයාලට කියන්නේ මොකක් හරි ඉමර්ජන්සි එකක් වෙන්න කලින් ලයිෆ් එකේ හිතන්න plan B එකක්. මොකද්ද plan B එකක් කරන්නේ? එතකොට ඒක සමහරට ඔයාලට plan A එකක් විදිහට කරගෙන යන්න පුළුවන්. දැන් අනිවාර්යෙන් මම දන්නවා මෙතනින් අපි හැමෝම plan B එකක් විදිහට මේක පටන් ගත්තට මම ගැන කියන්න ඕනේ විශේෂයෙන්ම මගේ තව අවුරුදු කිහිපයකින් මේක තමයි මගේ plan A එක. මොකද මට රිටයර්මන්ට් ලෙවල් එකට ගියාට පස්සේ මට දෙයියනේ කියලා මගේ නර්සින් ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන්. සමහරට ඊටත් කලින් මම අයින් වෙයි. මොකද ඒ වගේ ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක් මම අයින් කරන්නේ මෙච්චර මිලේසින් කරන්න පුළුවන් බිස්නස් එකක් සහ ඊට වඩා 10 ගුණයක ඉන්කම් එකක් දෙන්න පුළුවන් බිස්නස් එකක් මට තියෙද්දි. මගේ නර්සින් ජොබ් එකට වඩා. ඉතින් අපි ඇෆිලියේට් වෙලා ඉන්න කම්පැනිස් ඇත්තටම අපි කීපයක් එක ඇෆිලියේට් වෙලා ඉන්නවා. මේන් කම්පැනි එක අවුරුදු 51ක් පරණ ජපනීස් කම්පැනි එකක්. වෙල් එස්ටැබ්ලිෂ් කම්පැනි එකක්. ඒ වගේම තමයි අපි ට්‍රේනින් ප්ලැට්ෆෝම් එක අවුරුදු 10ක් වෙනවා මේ අවුරුද්දට පටන් අරගෙන. ඉතින් වෙල් එස්ටැබ්ලිෂ් හොඳ ලීගල් බෑග්ග්‍රවුන්ඩ් තියෙන ට්‍රේනින් ප්ලැට්ෆෝම් එක සහ කම්පැනිස්. ඔයාලට කිසිම බය වෙන දෙයක් නැහැ. ඔයාලට ඇවිල්ලා බලන්න තියෙන මේ බිස්නස් එකේ මොකද්ද වෙන්නේ කියලා ඉස්සෙල්ලාම අපි කාට හරි කතා කරලා නම ඊමේල් ඇඩ්‍රස් එක ඇව්වොත් අර මම කිව්වා වගේ ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් මේක ප්‍රොසෙස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට මෙතන කතා කළා ඉන්ෆ්ලේෂන් එක ගැන. කියන්නේ අපේ පඩි වැඩි වුණාට බඩුවල ගණනුත් වැඩි වෙනවා. හැබැයි මේ ඔන්ලයින් බිස්නස් ඉන්ෆ්ලේෂන් එකේ බලපෑමක් නැහැ. මොකද ඔයාලට හම්බ වෙන්නේ කමිෂන් එක. මේක කමිෂන් බේස් සිස්ටම් එකක් බිස්නස් එකක්. ඉතින් ඔයා ඒ කමිෂන් එකට ඉන්ෆ්ලේෂන් එකේ බලපෑමක් එන්නේ නැහැ. ඉතින් කොච්චර හොඳයිද මේ වගේ බිස්නස් ඉන්න බොක්ස් ඔයාලට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව හරිම ෆ්ලෙක්සිබල් විදිහට කරන්න පුළුවන් නම් ඔයාලට ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් නම් ටයිම් ෆ්‍රීඩම් එකක් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් මේ බිස්නස් එකකින් ඇයි තවත් බල ඉන්නේ ඇවිල්ලා බලලා ඊට පස්සේ ඔයාලා ඩිසයිඩ් කරන්න මේක ඔයාලට හරියන එකක්ද නැද්ද කියලා. ඉතින් ඔයාලා හැමෝටම ડોක්ටර් මනෝ නිමේෂන් සෑම් මනෝහරි and ෆාතිමා සිපානි හැමෝටම ගොඩක් ස්තුතියි. අද මගෙත් එක්ක එකතු වෙලා මේ බිස්නස් එක ගැන කතා කළාට සහ බලන් ඉන්න අයට හැමෝටම ස්තුතියි මේක බැලුවට සහ රීප්ලේ එක බැලුවට. ඉතින් අදට අපි සමු ගන්නම් ආයි දවසක හම්බෙමු. බොහොම ස්තුතියි.